සේවයට සෝල් ක්‍රාෆ්ට් සොඳුරු නවාතැනට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. හරි, අපි හැමෝම මේ ලෝකයේ දුවන්නේ මොකක් හරි දෙයක් හොයාගෙන. ඒත් ඒ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් අපිට අමතක වෙලා තියෙනවා. ඒ තමයි අපේ ඇතුළාන්තය, අපේ සෝල් එක. හරි, සෝල් ක්‍රාෆ්ට් කියන්නේ නිකම්ම නිකං YouTube channel එකක් නෙවෙයි. මේක ඔයාගේ ආත්මය සුවපත් කරන, ඔයාගේ ආධ්‍යාත්මික දියුණුව, ඔයාගේ ස්පිරිචුවලිටි growth එක වෙනුවෙන් වෙන්නුණු ඔයාගේම අවකාශය. අපි අපේ channel එකෙන් කතා කරනවා ඔයාගේ සිතිවිලි වල තියෙන විශ්වීය බලය ගැන. ඒ වගේම ස්ට්‍රෙස් වලින් පිරුණු ජීවිතේ සැබෑ නිදහස, සැබෑ සාමය හොයාගන්න විදිහ ගැන. ඒ වගේම ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක, ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය, ඔයාගේ ස්පිරිචුවලිටි එක හරහා නිර්මාණය කරගන්නේ කොහොමද, ක්‍රාෆ්ට් කරගන්නේ කොහොමද කියන දේ අපි අපේ channel එකෙන් කතා කරනවා. හරි, ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න, ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ඒ පුදුමාකාර ආලෝකය හඳුනා ගන්න මේ ගමනට මාත් එක්ක එකතු වෙන්න. අපි අපේ සෝල් එක ලස්සනට නිර්මාණය කරගමු. ඔයාලා දකින ඇති මම මේ වීඩියෝ එකට පසුබිම විදිහට මේ ලස්සන මයින්ක්‍රාෆ්ට් ලෝකය තෝරගෙන තියෙනවා. මයින්ක්‍රාෆ්ට් කියන්නේ ලස්සන ගේම් එකක්. ඒක ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ මයින්ක්‍රාෆ්ට් ලෝකයකදී අපිට පුළුවන් අපේ හිතේ තියෙන ඕනම ලස්සන ඩ්‍රීම් එකක් අපේම දෑතින් නිර්මාණය කරන්න, ක්‍රාෆ්ට් කරන්න. මේ සංසුන් පරිසරය මැද ඉඳගෙන අපි අද ඉඳන් කතා කරන්න යන්නේ අපේ ඇතුළාන්තය, අපේ සෝල් එක සුවපත් කරගන්නේ කොහොමද කියලා. අපේ ආධ්‍යාත්මික දියුණුව, අපේ ස්පිරිචුවලිටි growth එක ඇති කරගන්නේ කොහොමද කියලා. සහ මේ විශ්වයේ තියෙන ඒ පුදුමාකාර ආකර්ෂණීය නීති පාවිච්චි කරලා අපේ ඩ්‍රීම් එක ඇත්තටම නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මේක ඔයාගේ හිත නිවන, ඔයාට අලුත් විදිහකට හිතන්න කියලා දෙන ඔයාගේම අවකාශයයි. ඉතින් අපි මේ සෝල් ක්‍රාෆ්ට් ගමන පටන් ගමුද? සෝල් ක්‍රාෆ්ට් කියන්නේ නිකන් channel එකක් නෙවෙයි. මේක ඔයාගේ සෝල් එක, ඒ කියන්නේ ඔයාගේ ආත්මය ආධ්‍යාත්මිකව සුවපත් කරලා ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක, ඔයාගේ හීන ඔයාටම ඕන විදිහට ක්‍රාෆ්ට් කරගන්න, නැත්නම් නිර්මාණය කරගන්න කියලා දෙන ඔයාගේ ඩිජිටල් නවාතැන. අපේ ජීවිතේත් හරියට මේ මයින්ක්‍රාෆ්ට් ලෝකයක් වගේ. අපි ඒක ලස්සන කරගන්නේ කොහොමද කියලා අපි මෙතනදී ඉගෙන ගන්නවා. අපේ මේ channel එක හරහා අපේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. පළවෙනි දේ තමයි මනස සුවපත් කිරීම, හීල් කිරීම. එදිනෙදා ජීවිතයේ තියෙන ස්ට්‍රෙස් සහ අවිවේකී බව මැද්දේ ඔයාගේ මනසට අවශ්‍ය කරන සංසුන් බව සහ විවේකය අපේ channel එක තුලින් ලබා ගන්න පුළුවන්. සැබෑ ශක්තිය හඳුනා ගැනීම. විශ්වයේ තියෙන ආකර්ෂණ නීති, the law of attraction වගේ දේවල් සහ ශක්තියින්, energies, අපි තුළ තියෙන energies නිවැරදිව use කරලා ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක ඔයාටම නිර්මාණය කරගන්න පුළුවන් විදිය අපි කියලා දෙනවා. ඒ වගේම ප්‍රධානම දෙයක් තමයි ධනාත්මක ජීවන රටාවක්, positive lifestyle. ඍණාත්මක සිතුවිලි වලින් මිදලා වඩාත් යහපත් සහ අර්ථවත් ජීවිතයක් 2026ට ගැලපෙන විදිහට ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්නට අපි උදව් කරනවා. යාළුවනේ, මම මේ සෝල් ක්‍රාෆ්ට් channel එක පටන් ගත්තේ එකම එක සරල අරමුණකින්. ඒ තමයි මේ කලබලකාරී ලෝකයේ අතරමං වෙලා ඉන්න ඔයාගේ හිතට පුංචි හරි සැනසීමක් දෙන්න සහ ඔයාගේ ආධ්‍යාත්මික ගමනට, ස්පිරිචුවල් ජර්නි එකට ශක්තියක් වෙන්න. අපි මෙතනදී මයින්ක්‍රාෆ්ට් ලෝකයේ සංසුන් බවත් විදින ගමන් අපේ ජීවිතයේ ඇතුළාන්තය ලස්සනට හදාගන්නේ කොහොමද කියලා සරලව කතා කරනවා. ඔයාගේ සෝල් එක සුවපත් කරලා ඔයාට ඕන ජීවිතේ ක්‍රාෆ්ට් කරන්න උදව් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. අද මම කතා කරන්න යන්නේ මේ විශ්වයේ තියෙන හරිම පුදුමාකාර රහසක් ගැන. මේක මැජික් එකක් නෙමෙයි, මැජික් එකට එහා ගිය පුදුමාකාර දෙයක්. අද මම කතා කරන්න යන්නේ මේ විශ්වයේ තියෙන හරිම පුදුමාකාර රහසක් ගැන කියලා කියවනේ. මේක ගොඩක් දෙනා දන්නා වෙන්න පුළුවන්. මේක try කරලා තියනවා වෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා the law of attraction කියලා. විශ්වයේ ආකර්ෂණ නීතිය කියලා. ඒ වගේම මේකට කියනවා manifestation කියලාත්.
හැබැයි අපිට මේක තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි the universal algorithm කියලා. හරි. ඒක තමයි අපේ ටොපික් එකේ පළවෙනි පියවර. ඒ කියන්නේ අපි the law of attraction try කරන්න කලින්, අපි ඒකට අත්හදා බලන්න කලින් අපි ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. අපේ ජීවිතේ වෙනස් කරගන්න ඕන දේවල් තියෙනවා. අපි ඒක කරන්න කලින් අපේ ජීවිතේ වෙනස් වෙන්න ඕන තැන් තුනක් තමයි මම අද මේ කතා කරන්නේ. හරි. දැන් අපේ පළවෙනි එක තමයි the universal algorithm. විශ්වය සහ ඇල්ගොරිදමය. හිතන්න ඔයාගේ TikTok එකේ හරි, ඔයාගේ Instagram feed එකේ හරි ඔයා ටිකටම දුක හිතෙන වීඩියෝස්, ඒ කියන්නේ life sucks, sad quotes වගේ දේවල් වලට like කරලා, share කරලා සහ ඒවා බලනවා නම් ස්ට්‍රෙස් වෙන දේවල් වගේ දේවල් බැලුවොත් ඔයාගේ ඇල්ගොරිදම් එක හිතනවා ඔයා ඒවට කැමති කියලා. ඊට පස්සේ එයා ඔයාට එවන්නෙම ඒ වගේ වීඩියෝස් සහ ඒ වගේ දේවල්ම තමයි. යාළුවනේ, විශ්වයත් හරියට එන්නේ ඒ වගේ ලොකු මහා පරිමාණ ඇල්ගොරිදම් එකක්. ඔයා හැම තිස්සෙම හිතන්නේ ප්‍රශ්න ගැන නම්, කතා කරන්නේ දුක ගැන නම්, විශ්වයේ ඇල්ගොරිදම් එක ඔයාගේ ජීවිතයට තව තවත් එවන්නේ ඒ වගේ ප්‍රශ්නමයි. අපිට ඕන සතුටුදායක ජීවිතයක් නම් අපි මේ දැන් ඉඳන් විශ්වයට දෙන සිග්නල්ස් වෙනස් කරන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි පියවර. ඒ වගේම අපේ දෙවෙනි පියවර අපි බලමු. මම මේ දේවල් හරිම සරල විදිහට තමයි දැන් කතා කරන්නේ. අපේ වීඩියෝස් ඉස්සරහට වලට බලනකොට ඔයාලට මේක තේරුම් ගන්න ලේසි වෙයි. අපේ දෙවෙනි පියවර තමයි සැබෑම ධනාත්මක බව. එහෙනම් කොහොමද අපි මේ සිග්නල් එක වෙනස් කරන්නේ? ඒ වෙනස පටන් ගන්නේ ඔයාගේ මනසින්. හැබැයි පොසිටිව් වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න දිහා නොබලා බොරුවට hina වෙලා ඉන්න එක නෙවෙයි. සැබෑම ධනාත්මක බව කියන්නේ හරියට මඩ වතුරේ වුණත් නෙළුම් මලක් පිපෙනා වගේ කොච්චර අඳුරුණත් ඒ අතරින් පුංචි හරි ආලෝකයක් දකින්න උත්සාහ කරන එකට. අන්නේ මානසිකත්වය තමයි මේ මැජික් එක ක්‍රියාත්මක කරන්න ඕන ඉන්ධන. ඇත්තටම මේ පොසිටිව් වෙනවා කියන්නේ ප්‍රශ්න එනකොට නිකන් පිස්සෙක් වගේ බොරුවට hina වෙලා ඉන්න එක නෙමෙයි. මේකට කියන්නේ අපි ටොක්සික් පොසිටිවිටි කියලා. ඒකෙන් වෙන්නේ ඔයාගේ හිත තවත් ස්ට්‍රෙස් වෙන එක. රියල් පොසිටිව් වෙනවා කියලා කියන්නේ අපි උදාහරණයක් ගමු. හිතන්න ඔයාගේ ගෙදර Wi-Fi එක එකපාරටම ස්ලෝ වුණා කියලා. ඔයා රවුටර් එක පොළවේ ගහන්නේ නැහනේ. Wi-Fi ස්ලෝ වුණා කියලා. ඔයා Samsung බලනවා මොකද උනේ කියලා. ඊට පස්සේ ඒක හදා ගන්නවා. ජීවිතේන ප්‍රශ්නත් එන්නේ වගේ. අයියෝ මටමයි වෙන්නේ කියලා අඬන්නේ නැතුව. හරි. දැන් මේ මොන දේ වුණා? What's next? මම කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා ඒකට ක්‍රියාත්මක වෙන එක සහ ඒක හිතන එක තමයි ධනාත්මක භාවය කියලා කියන්නේ. හරි. අපි දැන් ඇල්ගොරිදම් එක ගැන කතා කරා. අපි දැන් කතා කරන්නේ ධනාත්මක බව ගැන. ධනාත්මක බව වර්ධනය කරගන්න අපිට පියවර 3ක් අපි කතා කරමු දැන්. ඔයාගේ සිතිවිලි සහ ඔයාගේ හැඟීම් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සිතිවිලි අපි කියමු ඔයාගේ ඍණාත්මක සිතිවිලි තියෙනවා කියලා. ඒ ඍණාත්මක සිතිවිලි එනකොට ඔය ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒව පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේ ඔයාගේ ඍණාත්මක සිතිවිලි වලින් ලැබෙන බලපෑම අවම කිරීමට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ස්තුතිවන්ත වීම. අපිට ජීවිතයේ ලැබිලා තියෙන කුඩා දේවල් වලට වුණත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ධනාත්මක ආකල්පයක් කියලා කියන්නේ මේකට. ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමට මෙන්න මේ දේ උපකාරී වෙනවා. හැමදාම අපිට ලැබෙන චෝටි හරි ආශිර්වාදයක් තියෙනවා නම්, චෝටි හරි හොඳ දෙයක් තියෙනවා නම් අපි ඒ ගැන හිතන්න ඕනේ. අපි ඒ ගැන හිතලා අපේ මනස සතුටු කරගන්න ඕනේ. ඒකට තමයි කියන්නේ ග්‍රැටිටියුඩ් වෙනවා කියලා. හරි. අපි තුන්වෙනි එක බලමු. යහපත් පරිසරයක ඉන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ වටපිටාව යහපත් වෙන්න ඕන. ඔයාගේ වටේ ඉන්න පුද්ගලයන් සහ පරිසරය ඔයාගේ මනසට බලපානවා. ඔයාගේ මනෝභාවයට බලපානවා. ඔයා ධනාත්මක වෙන්න ඒක බලපානවා. ඔයා ධනාත්මකව හිතන්න, ධනාත්මක වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ වටපිටාවේ ඉන්න පුද්ගලයන්. පිටාවේ ඉන්න පුද්ගලයන් ධනාත්මක පුද්ගලයන් නම් ඔයාට ඔයාගේ ධනාත්මක භාවයත් වැඩි වෙනවා. ඔය ධනාත්මක පුද්ගලයන් එක කාලය ගත කරනකොට ඔයාගේ සිතිවිලිත් ධනාත්මක වෙනවා. එයාලා හැම වෙලේම කතා කරන්නේ ධනාත්මක දේවල් ගැනනේ. ඒ නිසා
ටොක්සික් දේවල් ගැන කතා කරනවා නම් ඔයා එතනින් අයින් වෙන්න ඕනේ. ඔයා හිමක් හරියන්න බලන්න ඕනේ. ඒ වගේම සංසුන් පරිසරයක ජීවත් වීම අපේ මානසික සෞඛ්‍යයට ගොඩාක් බලපෑම් කරනවා. යහපත් බලපෑම් ඇති කරන සංසුන් පරිසරයක ජීවත් වීම. මේ පියවර තුන අනුගමනය කරොත් ඔයාට සැබෑම ධනාත්මකභාවය අත්විඳින්න පුළුවන්. අපි ගොඩාක් වෙලාවට දවස තිස්සෙම හිතන්නේ අපිට නැති දේවල් ගැන නේද? අයියෝ මට සල්ලි නෑ, මම ලස්සන නෑ, මට මේ වගේ දේවල් නෑ, අරයට නම් මම ලස්සන නෑ, මට මේ වගේ දේවල් නෑ, අරයට නම් තියෙනවා, එන්න ඒ වගේ දේවල් නේද හිතන්නේ. ඔයා මේ විශ්වයේ සර්වර් එකට ටිකටම යවන්නේ වැරදි කෝඩ්ස්. ඔයා මට ප්‍රශ්න තියෙනවා කියලා හිතනකොට එයා හරි ඔයාට තව ප්‍රශ්න දෙන්න ඕනේ කියලා තව ප්‍රශ්න එවනවා. ඉතින් මේ law of attraction වැඩ කරන්නේ මෙහෙම නෙමෙයි. ඔයා හරියට මොන දේ මොකක්ද? ඔයාට ඕන ඩ්‍රීම් ලයිෆ් එක. ඔයාගේ ඔළුවේ පැහැදිලි වැඳ ගන්න ඕනේ. මට සල්ලි නෑ කියන එක නවත්තලා මම දැනටමත් සක්සස්, මම දැනටමත් ඔයාගේ ජීවිතේ ඉන්නාද පෙන්න මේ වගේ අය කියන්නකෝ. ඔයාගේ හීන ගැන කිව්වහම ඕව කරන්න බෑ කියලා hina වෙන අය. එයාලගේ ප්‍රශ්න විතරක් ඔයාගේ ඔළුවට දාලා යන අය. ඒ අයට අපි කියන්නේ එනර්ජි වැම්පයර්ස්ලා කියලා. ශක්තිය උරාබන අය කියලා. 2026 දී අපේ ෆෝන් බැටරි එක වගේම වටිනා දෙයක් තමයි අපේ සෝෂල් බැටරි එක සහ මෙන්ටල් එනර්ජි එක. මේ වගේ අය ළඟ ඉන්නකොට ඔයා නොදැනුවත්වම ඔයාගේ වයිබ් එක ඩවුන් වෙනවා. හරියට ෆෝන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන්න බර ඇප්ස් වගේ. එයාලා ඔයාගේ බැටරි එක බස්සනවා. law of attraction කරන්න කලින් ඔයාට සිද්ධ වෙනවා මේ වගේ අයව ඔයාගේ ජීවිතෙන් පොඩ්ඩක් මියුට් කරන්න. නැත්තම් සීමා මායිම් දාගන්න. ඒ කියන්නේ බවුන්ඩරිස් දාගන්න වෙනවා. ඒක ආත්මාර්ථකාමීකමක් නෙවෙයි. ඒකට කියන්නේ self preservation කියලා. ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කර ගැනීමක් කියලා. අනිත් දේ තමයි අපි කතා කරන තුන්වෙනි දේ තමයි law of attraction පාවිච්චි කරන්න නම් ඔයාගේ main character energy එක activate කරගන්න ඕනේ. ඒ කියන්නේ self value එක. ඔයා ඔයාට ආදරය කරන්න ඕනේ. ඔයා ඔයාට ආදරේ නැත්නම් විශ්වය ඔයාට ආදරය කරන්නේත් නැහැ. ඔයා ඔයාගේ self value එක පටන් ගන්න ඕනේ. ඔයා සයිඩ් කැරක්ටර් එකක් වගේ නම් මෙච්චර කාල ජීවත් වුණේ. දැන් ඔයා මේන් කැරක්ටර් එනර්ජි එකට එන්න ඕනේ. මේකත් ප්‍රධානම දෙයක් තමයි law of attraction වැඩ කරන්න පෙර සූදානම් වෙන්න. මේන් කැරක්ටර් එනර්ජි එක කියන එකේ සරල තේරුම වෙන්නේ තමන්ගේ ජීවිතේ ප්‍රධානම චරිතය තමන්මයි කියන හැඟීමෙන් ජීවත් වෙන එක. ඕනම තැනකදී තමන් ගැන ලොකු විශ්වාසයකින් අනිත් අය තමන් ගැන හිතන දේ වැඩි ගණන් ගන්නේ නැතුව තමන්ට ඕන විදිහට self confidence එකෙන් ඉන්න එකට තමයි මේ main character energy කියලා කියන්නේ. හරියට මූවි එක ප්‍රධාන නළුවා හෝ නිලිය වගේ හැසිරෙන එක. අපි උදාහරණයක් කතා කරමු. හිතන්න ඔයාලා ලස්සනට ඇඳගෙන headphones එකක් දාගෙන සින්දුවක් අහගෙන පාරේ ඇවිදගෙන යනවා කියලා. එතකොට සාමාන්‍ය කෙනෙක් හිතනවා අයියෝ හැමෝම මන් දිහා බලනවා ඇති. මගේ කොණ්ඩේ මගේ ඇඳුම අවුල්ද දන්නේ නැහැ කියලා ලැජ්ජාවෙන් යනවා. මේන් කැරක්ටර් එනර්ජි එක තියෙන කෙනෙක් මම දැන් ඉන්නේ මගේම මියුසික් වීඩියෝ එකක වගේ. පාරේ ඉන්න හැමෝම මගේ බෑග්ග්‍රවුන්ඩ් ඇක්ටර්ස්ලා විතරයි කියලා හිතාගෙන ලොකු කොන්ෆිඩන්ස් එකකින් ඇවිදගෙන යනවා. මේන් කැරක්ටර් එනර්ජි එක තියෙන කෙනෙක් තමන්ගේ වටිනාකම තමන්ම දන්නවා. තමන්ගේ සතුටට මුල් තැන දෙනවා. මම ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් දෙන්නද? ඔය බලන්න දවස පුරාම තමන්ගේ මූඩ් එක සහ තමන්ගේ එනර්ජි එක බස්සන අය කවුද කියලා. මේ සතිය නිරීක්ෂණය කරන්නකෝ. ඊට පස්සේ ඔයා වැඩිම බලන්න ඔයාගේ මූඩ් එක කොහොමද තියෙන්නේ. ඔයා ධනාත්මකද, ඔයා ඍණාත්මකද සහ ඔයාගේ මූඩ් එක සහ එනර්ජි එක බෑඩ් කරන කට්ටිය කවුද කියලා. ඒ කියන්නේ ගොඩක් අය ඉන්නේ ඔයාගේ ඔයාට පොසිටිව් පැත්තට ඔයාට උදව් කරන අයද, ඔයාට පාර නෙගටිව් පැත්තට කපන අයද කියලා පොඩ්ඩක් බලන්න. ඒක තමයි හෝම්වර්ක් එක. සතියක් පුරාවට පොඩි රිසර්ච් එකක් කරලා බලන්න. ඔයාටම තේරෙයි ඔයාගෙන් ඈත් කරන්න ඕන අය කවුද, ඔයා ලං කරගන්න ඕන අය කවුද කියලා. අපි හැමෝම ආසයි මේන් කැරක්ටර් එනර්ජි එකට. ඒත් ගොඩාක් අය ඉන්නේ අනිත් අයගේ කතාවල පොඩි සයිඩ් කැරක්ටර් එකක් වගේ.
ඔයාගේ ග්ලෝ අප් එක පටන් ගන්නේ ඔයා ගැන හිතන විදිය වෙනස් කළාමයි. ඔයා ඔයාට ආදරය කරන්නේ නැතුව, ඔයාගේ වටිනාකම දකින්න නැතුව මේ law of attraction වගේ දේවල් කරන්න බෑ. ඒ කියන්නේ විශ්වයෙන් ඔයාට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඔයා ඔයාගේ වටිනාකම සිග්නල් එකක් විදිහට යවන්න. එතකොට මුළු ලෝකෙම ඒ වටිනාකම පිළිගන්න පටන් ගන්නවා. මම හිතනවා මම මේ ඔයාලට කියලා දෙන දේවල් ඔයාලගේ ස්පිරිචුවලිටි එක අප් කරගන්න. ඔයාගේ ස්පිරිචුවල් growth එකට මේක ගොඩාක් ලොකු උදව්වක් වෙයි කියලා. ඇත්තටම මේක එක වීඩියෝ දෙකකින් ඉවර කරන්න බැරි මහා ලොකු ගමනක්. මේ වීඩියෝ එක බැලුවට පස්සේ අද ඉඳන් ඔයා විශ්වයට යවන සිග්නල්ස් ගැන පොඩක් අවධානයෙන් ඉන්න. දැන් අපි කතා කරන්නේ මේ යුනිවර්ස් එකේ සීක්‍රට් එක වැඩ කරන්න කලින්. ඒ කියන්නේ විශ්වයේ ආකර්ෂණ නීතිය හරියටම පටන් ගන්න කලින් අපේ ඇල්ගොරිතම් එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. අපි මෙතනදී කතා කළා සෝෂල් මීඩියා උදාහරණය. අපි බලන හිතන දේ තමයි අපිට ලැබෙන්නේ කියන එක. ඒක තමයි අපි පැහැදිලිව දැනගන්න ඕනේ ඒක. අපි බලන දේ, අපි හිතන දේ තමයි අපිට ආපස්සට ලැබෙන්නේ. හරි. මේක තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි YouTube හරි TikTok එකේ හරි ඔයා බලන වීඩියෝස්, ඔයා ලයික් කරන ඒවා, ෂෙයා කරන ඒවා, ඔයා කමෙන්ට් කරන ඒවා දිගටම ඔයාගේ ෆීඩ් එකේ තියෙනවා. ඔයා දවස් දෙකක් එක දිගට බ්‍රේක්අප් සින්දු, දුක හිතෙන quotes, ඒ වගේ දේවල් බලනවා කියලා හිතන්නකෝ. තුන්වෙනි දවසේ ඔයා ඇප් එක ඕපන් කරපු ගමන්ම මොකද වෙන්නේ? ඒ ඇල්ගොරිතම් එක ඔයාට පෙන්වන්නෙම තව තවත් දුක හිතෙන දේවල්, තව තවත් හිත රිදෙන දේවල්මයි. ඇයි? ඒ තමයි ඔයා ඒකට දුන්න ඉන්පුට් එක. ඒක නිසා විශ්වයේ ඇල්ගොරිතම් එකත් වැඩ කරන්නේ හරියටම ඒ වගේ. ඔයා උදේ නැගිටපු ගමන් අනේ අද නම් මම එපා කරපු දවසක්. මට රස්සාවත් එපා වෙලා තියෙන්නේ. මට සල්ලි නැහැ කියලා නෙගටිව් ඉන්පුට් හිතුවොත්, නෙගටිව් ලෙස හිතුවොත් විශ්වය කියනවා ඕකේ. එයා කැමති ඒ වගේ දේවල් වලට නම් ඊට පස්සේ දවස පුරාම ආට එවන සිද්ධීන්, ඒ වගේ තරහව, කලකිරීම තවත් වැඩි කරන දේවල් වෙනවා. හැබැයි ඔයා හිතාමතාම හොඳ දේවල් දිහා බලන්න පටන් ගත්තොත්, උදාහරණයකට අද දවස නම් ෂෝක්, අද දවස මට අලුත් අවස්ථාවක්, අද දවස නම් මගේ ලකී ඩේ එක වෙයි කියලා හිතුවොත් විශ්වයේ ඇල්ගොරිතම් එක වෙනස් වෙලා ඔයාට සතුට වෙන්න පුළුවන් හේතු, පුංචිම හරි සතුට වෙන්න පුළුවන් හේතුන් ඔයා ළඟට එවන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයාගේ මනසේ සර්ච් හිස්ටරි එක පරිස්සම් කරගන්න. අපි දෙවෙනියට කතා කරපු කාරණාව ධනාත්මකව ඉන්නේ කොහොමද? අපි ප්‍රැක්ටිකල් එක්සාම්පල් එකක් ගමුකෝ. ගොඩක් අර තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න තියෙද්දී කොහොමද පොසිටිව් වෙන්නේ කියන එක. අපි මෙතනදී රියැක්ෂන් එක වෙනස් කරන හැටි ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා ප්‍රශ්නයකදී දක්වන ප්‍රතිචාරය වෙනස් කරන විදිහ අපි කියලා දෙනවා. දැන් ඔයා හරි ඒ වුණාට මට ඇත්තටම ප්‍රශ්න තියෙනවානේ. මම කොහොමද ඒවා මැද්දේ පොසිටිව් වෙන්නේ කියලා. යාළුවනේ, ධනාත්මක වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න දැකලා හක බලන් ඉන්න එක නෙමෙයි කියලා මං කියවනේ. ධනාත්මක වෙනවා කියන්නේ ඒ ප්‍රශ්නෙට ඔයා දක්වන රියැක්ෂන් එක වෙනස් කරන එක. ඒ ප්‍රශ්නෙට ඔයා දක්වන ප්‍රතිචාරය, ඔයා දක්වන රියැක්ෂන් එක වෙනස් කරන එක. වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔයාගෙන් එක පොඩි දෙයක් අහන්නේ. ඔයා ඇත්තටම සූදානම් නම් ඔයාගේ මේ පරණ ජීවිතය වෙනස් කරලා ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක පටන් ගන්න ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ I am ready කියලා ටයිප් කරන්න. ඒක විශ්වයට දෙන පළවෙනි සිග්නල් එක වෙන්න පුළුවන්. පරණ බැරදි, පරණ බය, ඒ ඔක්කොම අදින් පස්සේ ඩිලීට් කරලා දාන්න. ඔයා තමයි ඔයාගේ කතාවේ වීරයා. Soul Crowd පවුලට එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ලබන සතියේ ආයෙත් මුණ ගැහෙමු.